ආයිබෝවන් කියලා පොළොන්නරුවේ දෙවැනි දිගහැරුමට සාදරයෙන් පිළිගන්න ගමන් මම හිතුවා ඔයගලන්ට ඉස්සෙල්ලාම අපි පොළොන්නරුවේ නැවතිච්ච ලස්සන නවාතැන ගැන ඒ තැන ඔයාලට පෙන්වන්න. ඉතින් මේ තැනේ නම තමයි ඉෂාර ගෙස්ට් හවුස්. පොළොන්නරුවේ මේ පූජා නගරයේ පුරා විද්‍යා නගරයට ඉතාමත්ම ආසන්නයේ තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. ඇත්තටම මේක ගෙස්ට් හවුස් එකක් වට මේක ගෙදරක්. ඇත්තටම ගෙදරට හදපු එකක් තමයි ගෙස්ට් හවුස් එකක් විදිහට මේගොල්ලෝ මෙහෙම දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඇත්තටම මේ තියෙන්නේ ඒ ගෙදර සාලය. මෙහි කාමර AC කාමර සහ non AC කාමර තියෙනවා. කොටම උනේ අපිට රුපියල් 18000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ඇත්තටම ගෙදරක් වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. හරිම පිරිසිදුයි. ඊට අමතරව මෙයාලා ගෑස් වගේ දේවලු සපයනවා උයන පියන කටයුතු වලට. ඉතින් අපිත් උදේම නැගිටලා උයලා පිහලා මේ සූදානම් වෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරේ බලන්න යන්න. එන්න. දැන් අපි යන්නේ පොළොන්නරුවේ ඉදි කරලා තියෙන හරිද? පොළොන්නරුවේ ඉදි කරලා තියෙන විශිෂ්ටතම නිර්මාණයක් තමයි බලන්න යන්නේ. ඒ තමයි ගල් විහාරය. ඒක තනි කළු ගලක නිර්මාණය කරලා තියෙන හරි ලස්සන විහාරයක්. ඉතින් අපිට මේ පාර දිගේ ගියාට පස්සේ ඒ ලස්සන ස්ථානය බලා ගන්න පුළුවන්. ඔයා දන්නවද මේ පඩිපෙළයි පාරයි දෙකක් තියෙන්නේ කියලා? හේතුව දන්නවද? ඇවිදින්න බැරි කට්ටිය එනවනේ. ඒගොල්ලෝ රෝද පුටු වල ඉන්නේ. රෝද පුටුව පඩිපෙළේ අරන් යන්න බැරි නිසා තමයි මේ වගේ පැත්තකින් පාරක් හදලා තියෙන්නේ. මේ පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ අර පැරණි භාවයට හානියක් නොවන විදියට. බලන්න මේ ගල් විහාරය ඉදි කරලා තියෙන පරිසරයත් හරිම ලස්සනයි. ඒකේ පොඩි මේ කතන්දරයකුත් තියෙනවා. අපි ඒක ගල් විහාරේ ළඟටම ගිහිල්ලා අහලා දැනගමු. මේ මොකද අර කුරුල්ලා? කිරි කොකා නේද? දැන් අපි කොහෙටද යන්නේ? මොකද යන පන්සලේ නම? හොඳට අහගෙන ඉඳලා තියෙනවා. ගල් විහාරේ. තියෙන ගල් විහාරේ. අපි ගල් විහාරේ ළඟටම ගිහිල්ලා බලමු. මොකද්ද මේකේ අතීත කතාව? කවුද හැදුවේ? මොන වගේ නිර්මාණයක්ද ගල් විහාරේ කියලා. චුටි බවුවෙකුත් ඉන්නා මෙන්න. අතීත කතාව. මේක හදලා තියෙන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජුරෝ ක්‍රිස්තු වර්ෂ 1153ත් 1186ත් කාලේ. එතකොට ගල් විහාරේ තියෙනවා බුදු පිළිම 4ක්. අපි ඉස්සෙල්ලාම බලන්න යමු මේ සැතපෙන පුදුමේ. සැතපෙන පිළිමේ නිරූපණය කරන්නේ බුදුහාමුදුරුවෝ සැතපෙන එක සහ පිරිනුවම් මංචකයේ සිටින ආකාරය. මේකේ මේ පිළිමෙන් පිළිඹු කරන්නේ පිළිඹු කරනවා කියන්නේ පිළිමේ මොකද්ද අර්ථ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ පිරිනුවම් පාන එක. හරිද? ඒකට හේතුව තමයි මෙතන අර බුදුහාමුදුරුවන්ගේ සාමාන්‍ය ලංකාවේ තියෙන පිළිමවල බුදුහාමුදුරුවන්ගේ අත උඩ තමයි හිස තියෙන්නේ. මෙතන අත පොඩ්ඩක් මෙහාටලා තියෙනවා. පිරිනුවම් මංචකේ වගේ හංගවන්න වෙන්නේ නැති මේ ගල් විහාරයේ හදපු කලාකරුවා එහෙම කරලා තියෙන්නේ. ඔයා දන්නවද මේ ඇයි මේ අතේ කෑල්ලක් නැත්තේ කියලා? මේ ගල් විහාරයට කවුරු මිනිස්සෙක් ඇවිල්ලා මේ බුදු පිළිමයකට වෙඩි තියලා. හරිද? වෙඩි තියලා යත කඩලා ඒ මිනිස්සට යන්න හම්බෙලා නැහැ මේ ගල එහා පැත්තට යද්දි අලියෙක් ඇවිල්ලා යාව ගහලා මරලා. ඒ වුණා බුදු පිළිමයට විනාශ කරපුවා. ඒ කියන්නේ යා කරපුව පාවට ඒ වෙලෙම පරිසන්දිය. මේ බලන්නකෝ මේ කොට්ටෙහෙමත් ඔක්කොම තනි කළු ගලේ තමයි හදලා තියෙන්නේ. මේක කියන්නේ ලංකාවේ තියෙන ගල් වලින් කරපු නිර්මාණ වලින් විශිෂ්ටම නිර්මාණයක්. මොකද ඒකට හේතුව මෙච්චර කළු ගලක් කියන එක ගොඩක් තදයිනේ. කළු ගල මේ තරම් සිව් මැලිව ලස්සනට බුදු පිළිම නෙල්ලලා තියෙන හින්දා. මේ බුදු පිළිම අර බුදු පිළිමේ තිවංක පිළිමයක්. ඒ කියන්නේ ඒක අර තැන් තුනකින් නැමිලානේ තියෙන්නේ. ඒක තනි කෙලින් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඒක තිවංක පිළිමයක්. තිවංක පිළිම ගෙදෙට්ට අපි යනවා. ඒකේ ඔක්කොම තියෙන පිළිම ඒ තිවංක විදිහට එක කොනකින් නැමිලා තියෙන්නේ. අනිත් එක මේ වගේ ඉන්න බුදු පිළිමයක් ගල් විහාරේ විතරයි දකින්න හම්බෙන්නේ. දැන් නම් අලුතෙන් හදලා තියෙනවා තැන් වල. අර පැත්තේ තියෙනවා තව එකක්.
දැන් මේ අපි ඒ දවස්වල මේ මෙහෙට එද්දි මේවා උඩ වහලා ගහලා තිබුණේ නැහැ. මේ ගල් විහාරයේ තියෙන පිළිම වලින් විශිෂ්ටම නිර්මාණය තමයි අපි දැන් බලන්න යන්නේ. ඒ තමයි මේ පොඩි ගල් පිළිම. ඒක ගලෙන්ම විහාරකයක් හදලා මේ ගලේම තමයි තනි ගලෙන් විහාරකේ හදලා ඊට පස්සේ ගල ඇතුළෙම චූටියට පිළිමේ නෙලලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්න මේ නිර්මාණය බලන්න තනි කළු ගලේම කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැතුව තනි කළු ගලේම බුදුගේත් හදලා පිළිම නිර්මාණය කරලා තියෙන එක. මේක තමයි ගල් විහාරේ තියෙන විශිෂ්ටම නිර්මාණය. සිවුරේ බලන්න රැලි එහෙම කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. හරිද. එතකොට මේ පැත්තේ තියෙන්නේ සමාධි පිළිමය. මේ පැත්තේ තියෙන්නේ සමාධි පිළිමය. හරිද? මේ තියෙන්නේ සමාධි පිළිමය. ඒ සමාධි පිළිමෙත් හරි අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. කොච්චර ලස්සනද කියලා. ඔක්කොම තනි කළු ගලේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අර සිංහයෝ, එතකොට බුදුහාමුදුරන්ගේ ආසනය, නෙළුම් මල, බාණ්ඩාර සිවුරේ රැලි කොච්චර ලස්සන නිර්මාණය කරලා තියෙනවද කියලා. තේරුණා නේද ඔයාලට පැහැදිලි? ඈ? එතන කැඩිලා නැහැ ඒක. දැන් මේ ගල් විහාරේ දැන් අර මේ කතන්දරයක් තියෙනවා මම ඒක හරියටම දන්නේ නැහැ. මම ඔයාලට කියන්නම් ඒක. මේ ගල් විහාරේ මේ දැන් අර මේ යුද්ධ කාලයක් ආවනේ. යුද්ධ කාලයක් ඇවිල්ලා හැම දෙයක්ම විනාශ කළානේ. තෝල ආක්‍රමණ, කාලිංග මාග ඒ වගේ ආක්‍රමණ ආපු වෙලාවේ මේ හැම දෙයක්ම විනාශ කළානේ. ඉතින් මේ කතාවක් තියෙනවා මේ ගල් විහාරේ විනාශ කරයි කියලා බයට මේ ගල් විහාරේ පස් වලින් වහලා තිබ්බලු. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතන පන්සලක් තියෙනවායි කියලා. පස් වලින් වහලා තිබිච්ච හින්දා තමයි මේක ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්තම් මේකත් මේ විනාශ වෙන. ඒක ඉතින් එන අතීත කතාවක්. ඒක ඇත්තටම මම දන්නේ නැහැ. ඔව් මේ ගල් විහාරේ පස් වලින් පස් කණ්ඩක් විදිහට වහලා දීලා පසු කාලිනව තමයි මේක මතු කරලා අරගෙන තියෙන්නේ. අද පොඩ්ඩක් පොළොන්නරුවේ ගල් විහාර ළඟ ගෝසා හඬක් ඇහුණට මේ ගල් විහාරේ තියෙන සුන්දරත්වයත් එක්ක ඒව මුකුත් දැනෙන්නේ නැහැ. හිතට දැනෙන්නේ මාරම සනීපයක්. හිතට මාර සැනසීමක් දැනෙන්නේ. ඉතින් අපි කලින් දවස්වල මෙතෙන්ට එද්දිත් ඒ වගේ තමයි. එතකොට නම් එහෙම කිසිම ගෝසාවක් තිබුණේ නැහැ. ඉතින් අපි මේ විදිහට ගල් විහාරේ සුන්දරත්වය වැඳලා අපි ඒකේ උඩ තියෙන ගල් පර්වතය උඩට ගියා. මොකද අපේ අම්මට ගල් විහාරේ වඳින්න ඕනේ කිව්වේ එතන ගල් පර්වතයේ උඩ ඉඳලා. ඉතින් ගල් පර්වතයේ උඩ ඉඳලා ගල් විහාරේ වැඳලා අපි ළඟට ගියේ තිවංක පිළිමගේ බලන්න. අපි දැන් යන්නේ තිවංක පිළිම ගෙදෙට්ට. මේ තියෙන තිවංක පිළිම ගෙය. මේ තිවංක පිළිම ගෙදරත් අර ලංකා තිලක පිළිම ගේ වගේම හරි ලස්සනට ඒකේ බිත්ති නිර්මාණය කරලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් කල්ලානේ. ඔව්. හැම එකම කඩලා. අපි බලමු මේ තිවංක පිළිම ගේ කවුද හැදුවේ කියලා. මේ තියෙන ඉස්සර තිවංක පිළිම ගේ කියන එක තිබිලා තියෙන ආකාරය. දැන් අපිට මේකෙන් භාගය දකින්න පුළුවන් එන්නේ. මේකෙන් දකින්න තියෙන්නේ. මේක දැන් දකින්න පුළුවන් ඒ විදිහටම. මේ තියෙන එක ඇතුළ ඉන්ටීරියර් එක. ද්වාර මණ්ඩපයේ උපදොරටුව පියගැට පෙළ අන්තරාලය ප්‍රදක්ෂිණවර ගර්භයේ තිවංක බුදු පිළිමේ ගඩොල් පියස්තේ කොටසක් තියෙනවා. මේක හදලා තියෙන්නේ මහා පරාක්‍රම බාහු රජුරුව. හරිද? මහා පරාක්‍රම බාහු රජුරුව හදලා තියෙන බලා ගන්න. අර වටදාගේ මේක අර මොකද ඒ රජුරුව කලින් හදපු කාලෙම හදලා තියෙන 1153ත් 1180ක්. දැන් අපි 2000 ගණන් වල 2024 මේ අවුරුදු 10 ගණනකට කලින් හදලා තියෙන්නේ. මේක ජේතවනාරාමයට අයත්ලු. මේකත් නිකන් ගෙඩිගේ විහාරයක් කියලා කියනවා. මේකෙත් වහලය නිර්මාණය කරලා තියෙන තනිකර ගඩොල් වලින්. පිළිමගේ ඇතුළත ඡායාරූප ගැනීම තහනම්. සපුරා තහනම්. ඒ හින්දා අපි එළියේ ඉඳලා බලමු. හරිද? ඔව්. මේ තිවංක පිළිමගේ ඇතුලේ පිළිමයක් තියෙනවා. එතකොට මේක ඇතුලේ ඡායාරූප ගන්න තහනම්. ඒකට හේතුව තමයි මේ පොළොන්නරු යුගයේ තියෙන විහාරවල චිත්‍ර, ඒ කියන්නේ අවුරුදු 1000 ගාණක් චිත්‍ර තියෙන එකම තැන. හරිද?
එතකොට හරිද? එතකොට මේ බාන මේ බිත්තිවල ලස්සන බිත්ති නිර්මාණය කරලා තියෙන ලස්සන. ඉතින් ඒ හින්දා අපි මේවා ආරක්ෂා කරගන්න ඕනේ හින්දා මේවා ඇතුලේ ඡායාරූප ගන්න තහනම්. මොකද චිත්‍රවලට හානි වෙනවා මේ ෆොටෝ ෆ්ලෑෂර් වැදුනට පස්සේ. ඒ නිසා අපිට මේ පිටතින් තමයි මෙහෙම බලා ගන්න වෙන්නේ. හින්දා අපි තිවංක පිළිමගේ වටේ රවුමක් යමු. මොකද්ද මේකේ නම? තිවංක පිළිමගේ කියලා හඳුන්වන්නේ මේකේ තියෙන හිටි පිළිමය අංශ තුනකින් නැමිලා තියෙනවා. ඒ කියන්නේ ධනිස්සෙනුයි උරහිසෙනුයි ඒ වගේ නැමිලා තියෙන හින්දා තමයි තිවංක කියලා කියන්නේ. එහෙම තමයි මම අහලා තියෙන්නේ. 100%ක්ම ඒක ඇත්තද කියලා දන්නේ නැහැ. අර තියෙන්නේ වාමන රූප. වාමන රූප. බහිරවයෝ. මේකෙත් සිංහයන්ගේ කැටයන් දකින්න තියෙනවා. ඉතින් මේවා විනාශ කරන්න නැතුව තිබුණා නම් අද නිකන් ඔය ප්‍රාන්ස් එහෙම රටවල් වල මේ වගේ ඒගොල්ලන්ගේ නිර්මාණ මුකුත් විනාශ වෙලා නැහැනේ. ඒ වගේ අපේ රටෙත් මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් බලා ගන්න පුළුවන්. මේ කාලිංග මාංග චෝල කියන කට්ටිය මේවා විනාශ කළේ නැත්තම්. කොහෙන්ද ආවේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ ඉන්දියාව ඇතුළු ඒ ආශ්‍රිත රටවල් කීපයකින් තමයි අවිල්ලා තියෙන්නේ. හරිනේ. තිවංකගේ වටේ බැලුවා. දැන් අපි ඇතුළ බලන්න ඇතුළේ ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. දැන් ඔයා දන්නවද මේකට තිවංක පිළිමගේ කියන්න හේතුව? නෑනේ. මේකේ බුදු පිළිමේ හදලා තියෙන්නේ කොටස් තුනකින් නැමිලා තියෙන විදිහට. ඒ කියන්නේ එක කොටසක් උඩ හිසිනුත් අනිත් කොටස උකුලෙන්, උකුල කියන්නේ මෙතෙන්ට, අනිත් කොටස දන හිසෙන්. ඒ විදිහට තුන් ආකාරයට පිළිමය නැමිලා ඉන්න හින්දා තමයි තිවංක පිළිමගේ කියලා කියන්නේ. ඊට අමතරව මේකේ පිළිමය මිනිස්සුන්ට වන්දනා කරන්න දීලා තියෙන්නේ තුන් ආකාරයකට. ඒ කියන්නේ සිරිපතුල, ඊට පස්සේ සිරස, ඊට පස්සේ මේ උකුල ප්‍රදේශය. ඒ වගේ තුන් ආකාරයකට මදින විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ තමයි තිවංක කියලා කියන්නේ. දැන් අර පොළොන්නරුවේ තියෙන ලංකාතිලක පිළිම ගෙදරත් එතකොට පොත්ගුල් විහාරගෙයිත් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට තමයි දෙපැත්තෙන් පඩිපෙලක් තියෙන්නේ. පැත්තට උඩට ගිහිල්ලා සිරස, උකුල සහ යටිපතුල් වන්දනා කරන්න. පැහැදිලිද? මොකද්ද මේ පන්සලේ නම? මතක නෑ නේද? තිවංක පිළිමගේ. ඉතින් මේ තිවංක පිළිමගේ ගාව හරි අපූර්වට දෑත කර්මාන්තයෙන් නිර්මාණය කරන ලී කැටයම්, ගල් කැටයම් වගේ දේවලුත් දකින්න තිබුණා. ඉතින් අපිත් එතනින් එයාලට උදව්වක් විදිහට මෙතනින් ඒ ගල් වලින් හදපු නෙමෙයි ලී වලින් හදපු පිඟාන් දෙකක් අරගත්තා. ඉතින් ඒකත් අරගෙන අපි ඊළඟට ගියේ පරාක්‍රම වැව පැත්තේ තියෙන මේ පැත්තේ දැන් අපි මේ හිටියේ වෙනම පැත්තක පරාක්‍රම වැව පැත්තේ තියෙන පොත්ගුල් විහාර පරිච්ඡේ ඒ පැත්ත නරඹන්න. ඉතින් අපි මේ වෑන් එකෙන් ඇවිල්ලා තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි යන්නේ මේ පැත්ත බලන්න. දැන් අපි අවිල්ලා තියෙන්නේ පොළොන්නරුවේ අපි බලන්න යන අවසාන ස්ථානයට. මේකට කියන්නේ පොත්ගුල් විහාර පරික්ෂය කියලා. මෙතන තියෙනවා පරාක්‍රම රජුගේ පිළිමය සහ පොත්ගුල් විහාරගේ. මේ පාරෙන් තමයි පොත්ගුල් විහාරයට යන්නේ. අපි යමු ඉස්සෙල්ලාම අතන පරාක්‍රම බාහු රජුගේ පිළිමය බලන්න. ඔයාලා අර පිළිමය දැකලා පුරුදුද? දැකලා පුරුදු නැද්ද මේ පිළිමය? සල්ලි කොළවල තියෙනවා දැකලා නැද්ද කලින්? නෑ. මේක කලින් සල්ලි කොළවල තියෙනවා මට මතක විදිහට. මේක හරියටම පරාක්‍රම බාහු රජුරුවන්ගේමද කියලාත් නැහැලු. වදනා අපි අර මුලින්ම ගිය අර තට්ටු හතේ මාලිගාව පරාක්‍රම බාහු රජුරු සමහරව විශ්වාස කරනවා මේක පරාක්‍රම බාහු රජුරුවන්ගේ පිළිමයක් කියලා. හැබැයි සමහර කට්ටිය කියනවා මේක ඍෂිවරයෙක්ගේ පිළිමයක් කියලා කියනවා. මේ පාණ්ඩිත්‍ය නිරූපණය වෙනවා කියලා ගහලා තියෙන මේ තියෙන විස්තරය ඔක්කොම විස්තර කියව ගන්න නොදන්නයි. තියා අර රජුරුවන්ගේ
අතේ තියෙන්නේ මේ ලිපියක් පොතක් වගේ එකක්. පොතක් වගේ එකක් අතේ තියාගෙන තමයි මේ රජතුමා ඉන්නේ. තනි කළු ගලේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රතිමාව සමග පුද්ගලීය ඡායාරූප ගැනීමෙන් තමයි. ප්‍රතිමාවත් එක්ක ෆොටෝ ගන්න තහනම්. දැන් අපි යන්නේ පොත්ගුල් විහාරයට. ඒ කියන්නේ අපි අද දවසේ පොළොන්නරුව රාජධානිය අපි පටන් ගත්තේ පොළොන්නරුවේ බිහි වෙච්ච විශිෂ්ටතම පාලකයෙක් වෙච්ච පරාක්‍රම බාහු රජුරුවන්ගේ තට්ටු 7කින් යුක්ත මාලිගාවේ. ඊට අමතරව දැන් අපි අවසාන කරන්නේ පොත්ගුල් විහාරේ. මෙතින් පොත්ගුල් විහාර පරීක්ෂණය. දැන් අපි කලින් බැලුව සංකීර්ණ පරාක්‍රම බාහු රජුරුවන්ගේ සහ නිශ්ශංක මාල රජුරුවන්ගේ සහ වෙනත් රජුරු හදපු ඉදිකිරීම් ඔක්කොම තිබුණේ එකට. දැන් මේ පොත්ගුල් විහාරයේ සහාර පරාක්‍රම බාහු රජතුමාගේ කියලා සැලකෙන පිළිමය තියෙන්නේ වෙනම පරාක්‍රම බාහු සමුද්‍රයට කිට්ටුවේ. සමහරලාට පරාක්‍රම බාහු සමුද්‍රයට කිට්ටුවෙන් තියෙන හින්දා වෙන්නේ නැති මේක මේ පරාක්‍රම බාහු රජතුමාගේ කියලාත් ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේ. ඉතින් මේ පැත්තත් දැන් අර වගේම විහාර සංකීර්ණයක්. ඉතින් මේ විහාර සංකීර්ණයේ දිගේ හිමින් පොත්ගුල් විහාරය බලන්න යමු. ඔයාලා දන්නවද රත්නපුරේ තියෙන පොත්ගුල් විහාරය කියලා එකක්? දන්නේ නැද්ද? ගිහින් තියෙද? රත්නපුරේ පොත්ගුල් විහාරය? ඒක තියෙන රත්නපුරේ කහංගම හරි මට මතක ගැටන්ගම හරි කොහේ හරි. ඒක වලගම්බා රජුරෝ හදපු ලෙන් විහාරයක්. හැබැයි මේක ගෙඩිගේ සම්ප්‍රදායට හදපු මම හිතන්නේ මේකත් ගෙඩිගේ සම්ප්‍රදායට හදපු විහාරකයක්. අර අපි කලින් බලන්න ගිය තූපාරාම පිළිමගේ සහ තිවංක පිළිමගේ වගේමයි. හැබැයි ඒ දෙකම ඊට වඩා පොඩ්ඩක් හොඳට තියෙනවා. හොඳ තත්ත්වයේ මේක ඊට වඩා පේන විදිහට ගරා වැටිලා. හදනවාද ගරා වැටිලා කියන එකේ තේරුම? නෑ. ගරා වැටිලා කියන්නේ කැඩිලා කියන එක. ඒ කියන්නේ පරණ දෙයක් කාලයත් එක්ක කඩා වැටිච්ච එකට තමයි ගරා වැටිලා කියලා කියන්නේ. මේ උළු කැට හදලා තින්නේ. නෑ ගඩොල් හදන්නේ චූටි කැටවලද? පස් වලින් පස් මේ උපදම් කළා අච්චුවක් ආකාරයෙන් වෙන් කරගෙන ඊට පස්සේ පුච්චනවා. ගඩොල්ද? ඔව්. මේ තියෙන්නේ පොත්ගුල් විහාරේ සංකීර්ණ කොහොමද තියෙන කියලා. ඇතුළේ ඊට පස්සේ වටකුරු ගොඩනැගිල්ල පරිවාර ස්තූපය නේවාසි කුටිය ద్వාර මණ්ඩපය. පොත්ගුල් විහාරයේ නමින් හැඳින්වෙන මේ විහාරයේ පැරණි නම හා නිර්මාකයා කවුරුන්ද යන්න අවිනිශ්චිතයි. මේකෙත් අර මේ තූපාරාම පිළිමගේත් මේ කවුද හැදුවේ කියලා කියන්න බෑ කියලා දන්නේ නැහැ කියලා තියෙනවනේ. මේකත් එහෙම කවුද හැදුවේ කියලා හොයාගන්න බැයිලු. මේක මහා පරාක්‍රම බාහු රජුරුව විසින් ඉදි කළ කපිල විහාර මණ්ඩල මන්දිරය විය හැකි බවට අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවලු. ඊට අමතරව පරාක්‍රම රජුරුවන්ගේ බිසව විසින් මේක ප්‍රතිසංස්කරණය කළා කියලා තියෙනවලු. මේක චතුරස්‍රාකාර විදිහට හදලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. කාම්බෝජයේ මින්බියන් විහාරයට සමානයිලු මේක. දැන් අපි යම් පොත්ගුල් විහාරය වඳින්න. මේක තමයි ඉතින් අපේ පොළොන්නරුව චාරිකාවේ අවසාන අංගය. එතකොට මේ විහාරයේ හතර අතට චෛත්‍ය ස්තූප 4ක නටමුන් දකින්න තියෙනවා. හරිද? මේ යකඩ පඩිපල නම් ළඟදි දාපු ඒවා රාජකාලේ තිබිච්ච ඒවා නෙමෙයි හොඳේ. මේ ඉස්සර තිබ්බේ නෑ යකඩ තිබුණේ. ඒවා මේ අපිට යන්න හදලා තියෙන. මෙන්න බලන්න මේ ගල් උළු වස්ස. පේනවනේ ඒ කාලේ ලී උළු වස්සක් කියන මේ තියෙන ගල් උළු වස්ස. එතකොට මේ පොත්ගුල් විහාරයේ තිබිලා තියෙනවා පිළිමයක්. හැබැයි දැන් පිළිම දකින්න හම්බෙන්නේ නැහැ. කල්ලද? ඔව් විනාශ වෙලා ගරා වැටිලා මේකේ හැබැයි චිත්‍රවල කොටස් දකින්න තියෙනවා. මේ තියෙන චිත්‍රවල කොටස්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේකත් ගෙඩිගේ සම්ප්‍රදායට හදපු විහාරයක් වෙන්නට ඕන. මේ තියෙන විදිහ පඩිපෙළ හඳේ.
පොත්ගුල්ව විහාරයට වඳින්න. දැන් අන්තිමට ආපු තැන වඳින්න. ඉතින් ඔන්න ඔය විදිහට පොළොන්නරුවේ විස්තරේ බලලා එනකොට මෙන්න මේ වගේ ලස්සන පූස්තඩියකුත් අපිට හම්බුණා. ඉතින් පූස්තඩියටත් අපිට ටා කියලා අපි වෑන් එකකින් ගියේ පරාක්‍රම සමුද්‍රයෙන් නාන්න. මොකද දැන් හරියටම දවල් 12ත් පහුවෙලා කට්ටියට බඩත් කිනි. මෙතනින් නාලම දැන් උදේ උයපු කෑමක් තියෙනවනේ වාහනේ. කෑම කන්න බලාගෙන. ඉතින් අපි නාලා ඉවරලා මෙන්න මේ විදිහට උදේ හදපු බත් එක්ක මොනවාද පරිප්පු තිබුණා. ඊට පස්සේ සොසේජස් තිබුණා. තව මොනවාද ගොඩක් ජාති තිබුණා. ඊට පස්සේ මෙතෙන්ට වෙලා ඉඳගෙන කට්ටියත් එක්ක ගෙනහපු පිඟාන් වලට බෙදාගෙන පරාක්‍රම බාහු සමුද්‍රය ළඟට වෙලා මෙතෙන්ටලා කෑවා. ඉතින් ඔයාලත් ඇත්තටම මේක බලද්දි ඔයගලන්ට ඔයගොල්ලෝ ගිය පොළොන්නරුවේ ට්‍රිප් මතක් වෙන්නේ නැති. ඉතින් අපේ කට්ටියටත් මේක බලද්දි හැමදාම අපි ගිය ට්‍රිප් එක මතක් වේවි. ඉතින් අද දවසේ මේ පොළොන්නරුවේ ගමන ඉවර කරන්න කලින් කෑම කාලේ ඉවරලා අපි කලින් දවසේ රෑ පුංචි බජව්වක් දැම්මා. ඒ බජව්වේ කොටසකුත් ඔයාලට පෙන්වන්න හිතුවා. එහෙනම් ඒකත් එක්කම ඒකත් බලලා අද දවසේ මේ අපේ ට්‍රිප් එකේ ගමන නිමා කරමු.
Suwanakumage, Babe,